පිළිගන්න අපේ SL Gaming YouTube channel එකට. අපි අද හෙලිකොප්ටරයක් ගන්න තමයි අපි එහා නගරට යන්න හදන්නේ. සුබෝධ පරිදි හොඳ වண்டிයක් ගන්න හදන ඉස්සෙල්ලා බයික් එකක් ඊට පස්සේ අපි ආරෝණයක් හොයමු. අපි එහා නගරයට යන්න ඕන. සාමාන්‍ය ටිකක් කරයි. අපි මතක් කරගෙන සිටිනවා ඔයාලා අපේ SL Gaming YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි තමයි එදා තමයි සැම්සුන් මේ ගේම් එක වගේ තියෙන්නේ. අපි ඉතින් අපි එක්ක සෙල්ලම් කරන්න ඔන්ලයින් සෙල්ලම් කරන්න කට්ටිය ID එක දෙන්න. අපි දැන් යන ගමන් ඉන්නේ ආරණ්‍යයක. දැන් ආරණ්‍යයක් මේක අපි මේ ගහන්නේ හොඳ යාළුවනේ අපි ගේම් එක ගහන්නේ හොඳ මැෂින් එක තමයි HP 13 Gen i5 වගේ හොඳ එකක තමයි 8GB RAM එකක් වගේ තියෙන්නේ. අපි ඉතින් මෙතනින් අපේ යන්න හදන්නේ ඉතින් මෙතනින් අපි ඉස්සෙල්ලම අපේ මැෂින් එකේ සිංහලට ඇවිල් වර්ෂන් එක දැන් ඇඩ් වුණේ ඒ හින්දා අපිට කට් වෙන්න ඕන පොඩ්ඩක්. ගණන් ගන්න බෑ ඒක සද්ද ඇහි. අපි මේ දවස්වල ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න මානේ මැෂින් එකේ අවුලක් ගිහින්. අපි ළඟදිම ස්ක්‍රීන් රෙකෝඩින් වැඩේ පටන් ගන්නවා. එනකම් මේ ෆෝන් එකෙන් තමයි අපි දෙන්නේ. අපි වෙන කෙනෙක් කාර්යයක් කරගෙන පොඩ මොහොතෙන් යන්න කලින් අර පැත්තට ගිහිල්ලා බයික් එකක් වගේ අරගෙන එමු නැත්නම් ඉස්සෙල්ලම හරවගෙන යන් චීට් කෝඩ් එක ඇඩ් කරගන්න ඕන. ඔයාලා දන්නේ නැත්නම් මම කියන්න CWAYS SEAWAYS කියන චීට් කෝඩ් එක දැන් අපි ඇඩ් වුණා. දැන් අපි මොහොතේ දාත්තත් අපි ගිලෙන්නේ නැහැ. දැන් යන්න පුළුවන්. මොන මේ වගේ තමයි අපි ඉතින් යන්නේ යනකරට. ඔයාලට පේනවද දන්නේ සමහරවිට මේ ෆෝන් එකේ අවුලක් තියෙන හොඳ ෆෝන් එකේ ඉන්න වීඩියෝ එක. මෙන්න මෙහෙම තමයි ඉතින් අපේ මයිකල් අයියා යන්නේ ඉතින්. අපේ මයිකල් අයියා කියන්නේ මම මොකද වීල් බාරක් එහෙම ගහලා යන්නේ. ඔයාලට මේ වගේ GTA 5 ගේමින් වීඩියෝ බලා ගන්න ඕන නම් DLP ගේමින් කියලා YouTube එකේ සර්ච් කරන්න. ඒ අයියාගේ ගේමින් වීඩියෝ හොඳයි GTA 5. අපිත් ඉස්සරහට GTA 5 ගේම් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් නගරට යන්න මෙතන බ්‍රේක් එක අල්ලගෙන මෙච්චර වේගින් යන්නේ මොකද කියලා අහන්න බෑ. ඔන්න ස්පීඩ් චීට් කෝඩ් එක ගහලා තියෙන්නේ ONSPIED. ඔය මයිකල් අයියට මේ වහනේ හරියන්න පුපුරන් සීන් එකක් තියෙන්නේ. ඔයාලට හිතා ගන්න බැරුවද එන්නේ ස්පීඩ් එකකින් මේක යනවා. අපි ඉතින් තව ඉස්සරහට ගිහිල්ලා බයික් එකක් ඔය ගමු. මේ ස්පීඩ් එක වැඩි මේ කරගන්න. අපි දැන් යන්නේ හෙලිකොප්ටර් එකකට මිෂන් එකට තමයි. මේක ගොඩක් අමාරු වෙනවා. මැප් එකෙන් බලාගෙන ඕන ඉස්සෙල්ලා යන්න. ඉස්සෙල්ලා මේ හානගරට ඇවිල්ලා හානගර තියෙන මැප් එක බලුවම උඩ හරියට වෙන්න ගන්න එක ලාංඡනය. අන්න එතෙට ගිහිල්ලා කෙලින්ම පොඩ්ඩක් සයිඩ් දකුණු පැත්තට වෙන්න පාර පල්ලෙහාටම ගියම කැඩිච්ච වගේ ගොඩ නැගෙනවා. අපි මේක ගියාම මැප් එකේ ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන බයික් දෙකක් තියෙනවා. අපි මයිකල් අයියා කෙලින්ම බහලා බයික් එකක් ගන්න හදන්නේ. ඒ මයිකල් අයියා කෙලින්ම පාර පොඩ්ඩක් අපේ වண்டிය ගන්න හදන්නේ ඇමරිකන් වண்டிය. මයිකල් අයියා අපි සින්දු ඉස්සෙල්ලා ඔෆ් කරගමු. අපි ඉතින් මේ වගේ හෙන්න වේගකින් යනවා. මෙතන ආරණ්‍යයක් තියෙනවා. මේ බයික් එකේ නවන මාර්ගෙන් ආරණ්‍ය කරන් බලන්න. ඔයාලට සවුන්ඩ් අඩු නම් පොඩ්ඩක් ෆෝන් එකේ සවුන්ඩ් වැඩි කරලා අහන්න. මේක මෙතන අපිට හෙඩ්ෆෝන් එක අපේ කැඩලා තියෙන්නේ. ගානට අලුතෙන් එකක් ගන්න ඕන.
මෙන්න මේ වගේ තමයි ඉතින් මයිකල් අයියා ගෙලින්ම ගිහිල්ලා වැද්ද වහන එක අපේ ආරණ්‍ය හොයන්න තියෙනවා. අපි ආරණ්‍ය යන් තව මෙන්න මේ ආරණ්‍ය වල මැප් එකෙන් පේනවානේ පොඩ්ඩක් Desse jeito minha senta, ela senta na bica, rebola na bica de quatro, na quatro, na quatro, na quatro, na quatro, na bica, ela කෙලින්මට ගියහම මේ පැත්තට දාන්න. ඊට පස්සේ දාලා මම මේ ඇතුළට පාරක් තියෙනවා. මට මේ පුරුදු හින්දා නැත්තම් පැයක් දෙකක් විතර යනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම පඩි පැයක් තියෙනවා. ඒකෙන් උඩට යන්න ඕන. පමණක් වෙලාට තමයි හෙලිකොප්ටරේ තියෙන්නේ. අපි ගිහින් බලමු තියෙන්නේ. අඩෝ අද නැහැ. ඒකින්ද අපි පල්ලෙහාට ගිහින් රවුමක් දාලෙමු. හෙලිකොප්ටරේ කවුරු හරි පොරක් අරන් ගිහිල්ලාද කොහෙද? මයිකල් අයියාගේ හෙලිකොප්ටරේ අපි පල්ලෙහා වටයක් දාලා සාඩියෙන් ගේත් බලමු. මෙන්න එහෙම ඉතින් අපි පන්න ගමු ගැම්මඩ ආරන්නේ මයිකල් අයියා. ආන්න මේ බයි GTA 5 ගේම් අපි ඉස්සරහට ගෙන්න හිතන් ඉන්නවා. GTA 5 ගේම් එක අපි මෙන්න මේ පැත්තට ගිහම තියෙනවා අර මේ ගිනි නිවන එක පොඩ්ඩක් ස්ලෝ ගිනි නිවන එකක් තියෙනවා. අපි මෙතනින් ඇතුළට යන්න නැද්ද කියලා බලමු. යන්නේ නැහැ. අපි ගියාම මෙන්න මෙහෙම නැගලා බලමු. ඒකට ගිනි නිවන එක රතු පාට ඔයාලට පේනවා හාට් එක 73 ඒක නැගවලු. ඒක නැගලා අර වෙඩි තියන එක බොහම ඒ කියන්නේ දාන්න ටික හිටම කියන්නේ බින්දුව එපුවාම මෙන්න මෙහෙම වතුර ගිනවා. අපි ඒක වැඩක් මේක බහැලා අපි ගිහින් අපි බහැලා කරගෙන මයිකල් අයියාගේ වන්දියට යන්න. මෙන්න මෙහෙම ආයි ගිහින් බලමු අපි අර මේ හෙලිකොප්ටරේ පොලිස් හෙලිකොප්ටරේ තියෙන තැනට තියෙද කියලා. සයිඩ් එකට අරගෙන එතනින් ඉල්ල මේ ආරණ්‍යයක් හින්දා දන්නේ නැහැ. අපි කලින් ඇමරිකන් බයික් එකක් ගන්න. අපි මයිකල් අයියටම තමයි මේව ගන්න පුළුවන්. අන්න තියෙන හෙලිකොප්ටරේ. අපි යන් හෙලිකොප්ටරේ නේ. මේක යන විදිය කිව්වොත් අපි බයික් වල ඉස්සරහට යන ඊතලෙන් W හරි ඊතලේ හරි ඒ ඉස්සරහට යන ඊතලේ බෝ උඩට ඊට පස්සේ පිටිපස්සට යන ඊතලේ බෝ පල්ලෙහාට 9 ඉලක්කමේ බෝත් ඉස්සරහට මෙන්න මෙහෙම පොඩ ගන්න මේ 6 ඉලක්කමේ බෝ පිටිපස්සට යනවා. ඔන්න හො 9 ඉලක්කමේ බෝ ඔන්න හො හිමීට යන්නේ ඔබ පොලිස් හෙලිකොප්ටරයක් ඉන්නේ යන්න. අන්න මේ පැත්තේ තව හෙලිකොප්ටර තිබ්බා අපි පොඩ්ඩක් බලමු. ඔන්න අතන තියෙනවා. ඔන්න හෙලිකොප්ටරයක් තියෙනවා. අපි හරව ගන්නවා ඉස්සෙල්ලා. එතනත් හෙලිකොප්ටර නෑ. අද පොඩ්ඩක් වටයක් දාලා බලමු. ටිකකින් එනවා ඒක. මේ ගොඩක් තැන්වල මේ එහා නගරන හෙලිකොප්ටර් තියෙනවා. ඒක හොයාගන්න ඕන. මෙන්න මෙහෙම තායි ගියාම අපි බලමු එතන තියෙන්නේ රන්න තියෙනවා. මේක නම් මම හිතන්නේ නාවික හමුදා හෙලිකොප්ටරයක්ද. අපි මේක බිමට පාක් කරලා බහැලා ගිහින් බලමු. හෙලිකොප්ටර් මොන වගේ එන්න මේ වගේ ඔයාලට පේන හෙලිකොප්ටර් තියෙන ඉච්ඡාපුරෙන් හෝම් කියලා තියෙනවා. ඒ හැමදැනම නම් හෙලිකොප්ටර් නෑ. අපි එහෙම ඉච්ඡාපුර දෙකක් තියෙන දැනකට ගිහින් බලන්න. එතන හෙලිකොප්ටර් නැති වෙනවා හැමදාම. දැන් ගිහින් බලමු. අපේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. අපේ ආයි මතක් කරනවා අපේ SL Gaming YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි අනිවාර්ය short video තමයි දාන්නේ. short video වලට ගිහින් බලන්න short video. like කරන්න, comment කරන්න, share කරන්න කියලා කියනවා. අපි මෙන්න මේ විදිහට යන්න අපි මයිකල් අයියා. ඔයාලට short video දාන්න ඕන නම් මේකට comment එකක් දාන්න. අද මයිකල් අයියා පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නේ. මෙන්න මෙහෙම එහාට ගියාට පස්සේ අන්න අතන කුණු පැත්තට වෙන්න හෝම් HH කියලා අර එහෙම හෙලිකොප්ටර් තියෙන දැන් දෙකක්. එතන එකක් නැහැ හෙලිකොප්ටර්. අපි මෙන්න මේ වන්න පාරවල් කොට්ටේ උත්. මෙන්න මෙතන ආයි තියෙනවා නිල් පාට එක. නිල් පාට.
මයිකල් අයියට මේ පාට හරියන්න තියෙන අපි තද නිල් පාට එක තද නිල් පාටේදී අපි රතු පාටේ උත් හොයමු මේක වීඩියෝ ගොඩක් වෙලා යන හින්දා අපි රතු පාට එක හොයන දෙනින් හම්බෙන්න ඔන්න එහෙනම් අපි මේ හම්බෙන්නේ විනාඩි 10කට විතර පස්සේ මේ අපි ආයි මේ නිල් පාට තද නිල් පාට හෙලිකොප්ටර් එක ගත්ත ගන්නවා රතු පාට හෙලිකොප්ටර් එකක් ඇදලා තියෙනවා අපි වටයක් දාලා බලනකොට තමයි හම්බුනේ එහෙනම් අපි ඔක අරගෙන මීට යන් අපේ GTA Vice City game එක අපේ රට පැත්තට නිකන් ලංකාවේ මේ රට පැත්තට යනවා මෙන්න මෙහෙම එකවර 9 උබාගෙන මිනිහ පාත් වෙනවා විමෝදින් මයිකල් අයියේ එහෙම කුඩු වෙන්න පුළුවන් අපි මෙන්න මෙහෙම අපි එහා නගරේ මම ගිල්ලෙන් පෙන්නුවා දැන් යන්නේ අපි අපේ නගරේ දැන් සයිඩ් එකට කපා ගන්න ඕන එන්න 9 ඉලක්ක උඹලා තමයි යන්න ඕනේ තියෙන්නේ අපේ නගරේ ඔන්න ඕක තමයි අපේ නගරේ දැක්කලා අපි එනකොටම අර තැඹිලි පාටේ උනා ස්ක්‍රීන් එක Vice City කියලා ඇද්ද තමයි අපේ නගරේ අර මේ අර මොන හරි පොලිසියෙන් තියෙන හරිය කාන්තාරේ පැත්තට වෙන්න ඒ ටික තියෙන හරිය තමයි අර පල්ලෙහින් ඒ ටික මේ බල ගන්න පුළුවන් වෙන්නේ අපිට දැන් කෙලින්ම මයිකල් අයියා ලෑන්ඩ් කරන්න හදන්නේ අදට වීඩියෝ එක එන්න වෙනවා